නම එස්.එම්. සාගර කීර්ති පතිරණ සමරකෝන්. අනුවර්ත නාමය බොරළු සාගර. ගම පදියතලාව. දැනට පදිංචි කුලී නිවසක ජම්බුගස්මුල්ල මාවත නුගේගොඩ. මාසික කුලිය ₹12,000යි. ව්‍යාපාරික ස්ථානය කයිසන් ගෲප් ඔෆ් කම්පැනි 9 වෙනි මාල ඇස්ටෝරියා ටවර්. මාසික කුලිය ₹30,000යි. පදින වාහන කුලී පදනම් මත. උදාහරණ එකක් V8 එක මාසික කුලිය ₹8,000යි. මොහුගේ ආරක්ෂාව වෙනුවෙන් විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක බලපත්‍රයක් නොමැතිව තබාගෙන ඇත. එයා පිස්ටල් 4ක් පාවිච්චි කරනවා. මොහු සතුව කොළඹ 7 ඉන්දියන් එම්බසිය ඉදිරිපිට නිවසක් දැනට අලුත් වැඩියා කරමින් පවතිනවා. පදියතලා පොලිස් ඉදිරිපිට හෝටලයක් වැඩ අවසන් වෙමින් පවතිනවා. ඔයාමඩු ඖෂධ නිෂ්පාදනකාරය ඉදිකිරීමෙන් පවතිනවා. මොහු පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් සේවකයින්ගේ ඡන්දය දාන්න තියෙන අයිතිය නැති කරා. මොකද අනුර කුමාර ජනාධිපතිතුමාට ඡන්දෙ දෙයි කියලා. තව මොහු ජනාධිපතිවරණයේ මැතිවරණ දින දෙකක් ඔහුගේ නුගේගොඩ කුලී නිවසින් බැහැරව වැල්ලවාය සහ හම්බන්තොට හෝටල් දෙකක සැඟව සිටියා. මොහු ව්‍යාපාරිකයෙක් කියලා කියා ගන්නවා. රියල් ස්ටේට් කරනවා කියනවා. පේන්න දෙයක් නැහැ. තව ඔහුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා කියාගෙන මැණික් ගල් දෙක තුනක් අරගෙන වටේ කැරකෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න මම මේ කියන ඒවා ටික පදියතලාව ගම්වාසීන් මොහු නිදන් හොරෙක් යයි පෙස්සම් ගහලා තියනවාද? ISIS ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇද්ද? මුදල් විශුද්ධීකරණ යටතේ අත්අඩංගුවගෙන ඇද්ද? ඇත්තටම මොහු කවුද? කළු සල්ලි සුදු කරන ඩමියක්ද? නැත්නම් රජයේ කීර්තිනාමය විනාශ කරන්න ආපු පුද්ගලයෙක්ද? ගරු ජනාධිපතිතුමාගේ අවධානයට විශේෂයෙන් වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ අවධානයට සහ පොලිස්පතිතුමාගේ අවධානයට